ඔන්න දැන් යන්නේ පරිපෙල් ටික බහගෙන යන්න දෙන්න. අඩුම ගානේ විනාඩි 15ක්වත් බහලා ඉවර වෙනවා. ආවගේ නෙවෙයි යන්න. ඉතින් පේනවනේ කොහමද මේ තායිලන්තේ කරාබි කියන ඉන්සලකේ තියෙන පන්සල බලන් දෙවිලා. පරිපෙල් තියෙන 1000 ගාන බෑ ගන්න තමයි තියෙන්නේ. බෑලා යන්න දෙන්න. හිත ඉඳ ගියොත් බහින්න බෑ. මේ විදිහට බහින්න ඕනේ. පේනනේ තියෙන පරිපෙල් කොට අම්මෝ. දෙන්න යන්න ඕනේ පල්ලෙහා පාරට පින්. 1000 ගානක් කියන ලේසි නෑ යාළුවනේ. බහිනවා. ආවගේම යන්ටත් ශක්තිය ධෛර්යය දෙන්න ඕනේ. එහෙනම් අපි පරිපෙල් ටික බෑලම් පෙන්නන්නද? ඔයාලා ටිකක් වෙලා යනවා බාහිර බලන්න ඕනේ කොහොමද නැගිල්ල කියලා. කට්ටියගේ ඉන්නවා. හති ඇර නගිනවා කට්ටිය පොරිනස්ලා. සමහරව ඉඳගෙන ඉන්නවා මහන්සිය. හිතන දම ලේසි නෑ නගින්න. Hello. Nearby. Yeah. අපි ඉතින් කියලා දෙනවා පොඩ්ඩයි නකින් තියෙන කියලා උත්සාහවන්ත කරමු. ඒක තමයි අර නැගලන්නේ. ඒකත් අපිට පිනක් නේ. ඇත්තටම ළඟයි තමයි බොරු කිව්වේ නේ. තව ටිකයි යාලා නකින් තියෙන අපි මේ බහින ගමන්නේ. බහෙන් යන්න. හලෝ. බහෙන් යන්න ඕනේ. දන් හරි බෑගෙන බැලන්ස් එක තියෙන්න ඕනේ. බැලන්ස් නැත්තම් මේක ඉතින් අර පල්ලේ මේ ඉස්පිතාලෙම නතර වෙන්න ඕනේ. අපි දුල ආවට හරි අප් මේ ඔකලා යන්න ඕනේ. ඔයාලට විනාඩි ගානක් අඩු කරන්නත් එපා. නියබයි. නිය. මේ පේනද? උඩුකිඩිය අතර තියෙනවා පරිපෙල්. අම්මෝ. බැලන්ස් එක නැත්තම් ඉවරයි යාළුවනේ පල්ලෙහාට බයි ගියා. ඒකත් මතක තියාගන්න ඔයාලා ආවොත් බැලන්ස් එක තියාගෙන බහින්න පල්ලෙහාට. Dann wieder sagst, oh, deine Akkuleistung ist ja schon viel schlechter als meine. Warum nur? Schlechter. Ja klar. Dann fährst du jetzt Roller und ich navigiere. Ich kann auch mit deinem Telefon navigieren. Zwischen 40 und 50 Grad immer. Jeden Urlaub. දැන් පුතේ යනවා ටිකක් පල්ලෙහාට මෙන්න පොඩි චෛත්‍යකුත් තියෙනවා. තව චෛත්‍ය තියෙනවා පල්ලෙහාට. මගේ channel එක subscribe කරන්න. අන්න අනිත් චෛත්‍ය. එහෙනම් දෙවෙනි කොටස දෙවෙනි වීඩියෝ එකෙන් බලා ගන්නද? අර කට්ටිය පව් අපක් එදිරි ගන්නවා. හරි අමාරුයි කියලා හිතන තරම් ලේසි නෑ නේ. මේකක් තියෙන්නේ. බෑ තමයි තියෙන්නේ බැස්සක්. අර එහෙනම් මෙතනින් නවත්තනවා. මගේ channel එක subscribe කරන්න. help එකක් දෙන්න. Hey, what now? Bye.